මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඇඩ්වාන්ස් ෆයිනෑන්ෂල් ඇකවුන්ටින් 2023 පාස් පේපර් එක. 2023 පාස් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ C කොටස ඇවිල්ලා තිබුණේ බිස්නස් කම්බිනේෂන් SLFRS 3 කියන ලෙසන් එකට අදාළව. අපි මුලින්ම යමු ප්‍රශ්න කියවන්න. On 31st March 2024, ABC plc acquired 70% of the shares of PQR plc for 700,000 rupees. 2024 මාර්තු 31 ABC plc ලා PQR plc ලගේ shares වලින් 70%ක් රුපියල් ලක්ෂ 7කට acquire කරලා තියෙනවා. The fair value of the net assets of PQR at the acquisition date is 450,000 rupees. අත්පත් කරගත්ත දිනේ PQR වල ශුද්ධ වත්කම් වල සාධාරණ වටිනාකම 4,50,000ක් කියලා කියනවා. The fair value of NCI is 100,000 rupees. NCI වල fair value එක ලක්ෂයක් කියලා කියනවා. බලමු අපෙන් මොනවද ඉල්ලන්නේ කියලා. අපිට කියනවා you are required to calculate the goodwill under SLFRS 3. SLFRS 3 යටතේ අපිට කැල්කියුලේට් කරන්නලු goodwill එක. ලකුණු 6කට තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ලේසියෙන්ම ලකුණු 6ම ගන්න පුළුවන් විදිහේ ලේසි ගානක්. අපි මුලින්ම මේ ප්‍රශ්න ආශ්‍රිතව අපි දාගමු සමරි එකක්. මම සමරි එක මෙන්න මේ විදිහට දාගෙන තියෙනවා. මෙතන මේ කියන්නේ ABC PLC තමයි PQR PLC acquire කරන්නේ 2024 මාර්තු 31. ABC ලා PQR වල තියෙන shares වලින් 70%ක් රුපියල් ලක්ෂ 7කට acquire කරනවා. ඒත් එක්කම ගානේ දීලා තිබුණා. PQR වල net asset වල fair value එක කීයද? 4,50,000ක් කියලා තිබුණා. මම ඒකත් මෙතන දාගත්ත fair value of net asset 4,50,000ක්. හරිද? ඊට පස්සේ fair value of NCI. ගානේ දීලා තිබුණා fair value of NCI ලක්ෂයක් කියලා. මේ ගානේ තිබුණු ප්‍රශ්නේ දීලා තිබුණු මේ ඩීටේල්ස් ටික තමයි මම සමරි එකක් විදියට මේ Excel එකේ මෙහෙම දාගෙන තියෙන්නේ. අපි යමු ගාන හදන්න. consideration paid එකට එකතු කරන්න ඕන fair value of non controlling interest NCI ඒකෙන් අඩු කරන්න ඕන fair value of net asset අපි දාගමු මෙතන identifiable net asset වල fair value එක අඩු කරාට පස්සේ අපිට ආන්සර් එක ගන්න පුළුවන් අපිට ලැබෙන්නේ goodwill එක consideration paid එක ABC ලා PQR PLC ලව acquire කරලා තියෙනවා 70%ක් PQR වල තියෙන shares වලින් ඒ 70% අත්පත් කරගන්න කොච්චර මුදල් ප්‍රමාණයක් pay කරලා තියනවද ලක්ෂ 7ක් consideration paid එක කීයද ලක්ෂ 7යි ඊට පස්සේ ගානේ දීලා තිබුණා NCI වල fair value එක කීයක් කියලාද ලක්ෂයයි කියලා දීලා තිබුණා. මේ දෙක එකතුව කීයද? ලක්ෂ 8ක්. ওই ලක්ෂ 8න් අපිට කරන්න තියෙන්නේ
ෆෙයා වැලියු එක අඩු කරන්න ඕන මේ නෙට් ඇසෙට් වල ෆෙයා වැලියු එක. නෙට් ඇසෙට් වල ෆෙයා වැලියු එක කීයද? 4,50,000යි. බලමු කීයද අපිට ආන්සර් එක එන්නේ ගුඩ්විල් එක විදියට. අපිට ගුඩ්විල් එක විදියට 3,50,000ක් තමයි එන්නේ. මෙන්න මේ විදියට තමයි මේ ප්‍රශ්නෙට ආන්සර් එක දෙන්න ඕන. සාකච්ඡාව මෙතනින් අවසන්.